ගෘහස්ත හිංසනය කියලා කියන්නේ පහර දෙන එක විතරයි කියලා ඔයාලත් හිතනවද? එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් ගත්ත මාතෘකාවක් ගැන. ඉතින් ගෘහස්ත හිංසනය කියලා කියන්නේ ශාරීරිකව පහර දීමක් විතරක් නෙවෙයි. නිතරම ඔයාලට බැනවැදීම, බිය ගැන්වීම, ඒ වගේම නිවසින් එළියට යන්න නොදී පාලනය කිරීම, මුදල් පාලනය කරලා ඉවරලා අවශ්‍ය දේවල් ලබා නොදී සිටීම, පවුලේ අයගෙන් ඔයාව වෙන් කර තබා ගන්න මොන හරි දේවල් කරනවා නම් සමහර අවස්ථාවල හිංසාකාරී හැසිරීම වෙන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී හිංසාකාරී හැසිරීමක් කියන එක අදහස් කරේ ඔයාලා කැමති නැති මොකක් හරි ලිංගික හැසිරීම් රටාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන් ඉදිරියේ නිතරම ප්‍රචණ්ඩ හැසිරීමක් ඔයාලා දක්වනවා නම් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල බලපෑමක් මේකින් ඇති කරන්න පුළුවන්. ඔබ හෝ ඔබ දන්න කෙනෙක් මෙවැනි තත්ත්වයකට පත් වෙලා ඉන්නවා නම් තනිවම මේ ප්‍රශ්නේ දරා ගන්න හදන්න එපා. විශ්වාසවන්ත ඥාතියෙක්, ඒ වගේම නීතිඥයෙක්, සමාජ සේවා ආයතනයක් හෝ පොලිසිය සම්බන්ධ කරලා ඉවරලා මේක කතා කිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම මතක තියාගන්න උදව් ඉල්ලන එක දුර්වලකමක් නෙමෙයි. ඒක තමන්ගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ගන්න හොඳ තීරණයක් වෙන්න පුළුවන්. ඉතින් වෙනද කියනවා වගේම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලා ෂෙයා කරන්න. සමහර විට මේ දැනුම නිසා කෙනෙක්ට Taman තවමත් තනියම නෙවෙයි කියලා ඉවරලා හිතෙන අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපිවත් ෆලෝ කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.